මං අද මේ channel එකට ටිකක් කරන ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මං ඊට කලින් කරලා ඇත්තේ බොහෝ දුරට IT සම්බන්ධ කම්පියුටර් සම්බන්ධ දේවල්. මේ මම අද මෙතනදී මේ වීඩියෝ එක කරන්නේ මගේ යාළුවෝ කීප දෙනෙක් කරපු රික්වෙස්ට් එකක් හින්දා. ඒ කියන්නේ ඒගොල්ලෝ එයාලට ටිකක් අමාරු කොටසක් තිබ්බා accounting වල. මං ඒ කියන්නේ අද කරන්නේ IT සම්බන්ධ දෙයක් නෙමෙයි accounting වල දෙයක්. ඉතින් accounting කරන කෙනෙක් නම් සහ මේ ගැන නොදන්න කෙනෙක් නම් මේක බලන්න මේ වීඩියෝ එක. එතකොට මම නැත්තම් ඉතින් මං හිතන්නේ ඔයාලට මේකකින් වැඩක් වෙයි කියලා. ඉතින් accounting වල ගොඩක් අයට මම හිතන විදිහට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි EPF ETS ගැලපිල්ල. ඉතින් මගේ යාළුවන්ටත් කීප දෙනෙක්ටත් ඒක අමාරුයි කිව්වා. මං ඒ හින්දා මේ වීඩියෝ එක කරනවාද EPF ETF වෙනුවෙන්. ඒ කියන්නේ EPF ETF ගැලපිල්ල කරගන්න විදිය. මුලින්ම මොකද්ද මේ EPF කියන්නේ? EPF කියන එකේ සිංහල තේරුම තමයි සේවක අර්ථ සාධක අරමුදල්. මේක මේ ගැලපිල්ල කරනකොට අපිට මෙතනදී මුලින් පොඩ්ඩක් මම මේක පැහැදිලි කරන්න. මේ EPF එක ගැන ඉතින් දන්නව වෙන්න විදිහක් නැහැ accounting කරන කෙනෙක්. හැබැයි මේකෙදි මේ accounting අලුතෙන් කරන කෙනෙක් නම් ඉතින් මේවා ගැටලු වෙන්න පුළුවන්. මම කියන්නේ එහෙම නෙමෙයි. මම කියන්නේ accounting මේ මුල ඉඳන් කරගෙන ආවිල්ලා. ඒ කියන්නේ මේවත් ඉස්කෝලේ පන්ති වල ඉගෙනගෙන එහෙම කියන්නේ අහලා තියෙනවනේ කොහොමත් එහෙමනම්. ඒ කියන්නේ ඉස්කෝලෙන් ඉගෙන ගත්තත් පන්තිල ඉගෙන ගත්තත් කොහොමත් මේ EPF ETF කියන ගැටපිල්ල තියෙනවා. මේක මුලින්ම උගන්වන්නේ හතර නෑ ඒක පුද්ගල අවසන් ගිණුම් මුද ඒක පොඩි අවුලක් තියෙනවා මට මේක මම දාගත්ත ඇප් එකක් වැඩි පාවිච්චි කරලා නැහැ. මෙතනදී EPF එකේදී ඒක වෙන්නේ දැන් රජයේ සේවකයෙක්ට නම් ඔන්න පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ විශ්‍රාම ඇටුවක් හම්බ වෙනවා. පෞද්ගලික ආයතනවල සේවකයන්ට එහෙම විශ්‍රාම ඇටුවක් හම්බෙන්නේ නැහැ ඇත්තටම. එතනදී ඒගොල්ලන්ට වෙන්නේ ඒගොල්ලන්ට හම්බ වෙනවා ඒ රැකියාවෙන් ඉවත් වෙනකොට එයාලට හම්බ වෙනවා මුදලක්. ඒ ආයතනයේ සහ සේවක අර්ථ සාධක අරමුදලෙන් එයාලට මුදලක් හම්බ වෙනවා. ඒ කියන්නේ එතකොට මේ මුදල එකතු වෙන්නේ ඒ සේවකයා ඒ රැකියාව කරන කාලයේදීම. ඒ කියන්නේ රැකියාව කළා මාසික වේතනයක් හම්බ වෙනවනේ. වැටුපක් හම්බ වෙනවනේ. අනේ වැටුපෙන් කොටසක් යනවා ඒ සේවක අර්ථ සාධක අරමුදලට. ඒ කියන්නේ ඒ සේවකයාගේ ලැබෙන්න නියමිත වැටුපෙන් කොටසක් අඩු වෙලා යනවා ඒක සේවක අර්ථ සාධක අරමුදලට. අන්න එහෙම තමයි මේ EPF හැදෙන්නේ. ඒකට ඒ සේවක අර්ථ සාධක අරමුදලට යන්නේ සේවකයාගේම කොටස විතරක් නෙමෙයි. සේවකයාගේ වැටුපේ කොටසක් සහ ඒ සේවකයා වැඩ කරන ආයතනයේ වියදමක් විදිහට ඒ ආයතනයෙන් මුදලක් යනවා සේවක අර්ථ සාධක අරමුදලට. එතකොට දැන් අන්නේ එහෙම මාසිකව එහෙම ගිහිලා තමයි ඒ රැකියාවෙන් ඉවත් වෙනකොට ඒ සේවකයාට ඒ අර්ථ සාධක අරමුදලෙන් ඒ සේවකයාට මුදල හම්බෙන්නේ. එතකොට දැන් මේකෙදි අපිට දැන් accounting වල තියෙන මේ ගැළපිල්ල මම උදාහරණයක් විදිහට කියන්නම් සරලවම. ශේෂ පරික්ෂුමේ සමහරලාට දෙනවනේ වැටුප් වේතන. අනේ ශේෂ පරික්ෂුමේ දෙනවා වැටුප් අපි හිතමු වැටුප් වේතන වියදමක් විදිහටනේ. වියදමක් විදිහටනේ ඒ වැටුප් වේතන එක දෙන්නේ. ඒකට අපි හිතමු ඒ ශේෂ පරික්ෂුමේ තිනා වැටුප් හා වේතන කියලා 100ක්. කියන්නේ එතකොට ලක්ෂය. හරිද? එතකොට ලක්ෂයක් තිනා වැටුප් හා වේතන.
වැටුප් ලක්ෂයයි. එතකොට දැන් ශේෂ පරීක්ෂණයේ හරට තියෙන්නේ හරිද? මේක හර පැත්තේ තමයි තියෙන්නේ. කියන්නේ මොකද? මේ 아무තෙන් කියන්නේ දැන් නැහැ. වියදමක් නේ. වියදමක් වුණාම කොහොමවත් හරට තමයි ඒක සෙට් වෙන්නේ. හරිද? එතකොට මේ ලක්ෂය මෙහෙම ශේෂ පරීක්ෂණයේ තියෙද්දී අපිට ගැළපෙලිවල කියනවා EPF සේවක අර්ධ සාධකය සහ සේවය අර්ථ සාධකය 100 මෙච්චරයි මෙච්චරයි කියලා. ඒ කියන්නේ දැන් මෙතනදී දැන් අපි දැන් මම අර පෙන්න උදාහරණයක් වැටුප ලක්ෂයයි. එතකොට ඒ ලක්ෂයක වැටුප ආවේදන වියදමක් නේද? ඒතර ආයතනෙට දැන් ආයතනයේ සේවකයා වැඩ කරනකොට ඒ සේවකයාට මාසිකව ගෙවන්න වෙනවා මේ මුදල. ඒක මම මෙතන උදාහරණයක් ගත්තේ ලක්ෂය විදියට. අනේ මුදල ආයතනයේ වියදම. ඒක තමයි සේවකයාට ලැබෙන්නේ. මෙතනදී මේ EPF ගැළපෙල්ලේදී මේක වැටුප් කියන එක අපි කොටස් දෙකකට බෙදා ගන්නවා. ඒ කියන්නේ කොටස් දෙක කියන එක මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි. දැන් මේකේ වැටුප් බෙදා ගන්නවා සුද්ධ වැටුප සහ සුද්ධ වැටුපයි දල වැටුපයි. මෙතනදී මම මේකත් පැහැදිලි කරන්නම්. සුද්ධ වැටුප කියන්නේ සේවකයා ඇත්ත වශයෙන්ම අතට ලබන මුදල. ඒ කියන්නේ දැන් අර මම කලින් කිව්වනේ ලක්ෂයයි කියලා. අන්න එතකොට එතන මම හරියට කිව්වේ නෑ මේ සුද්ධ වැටුපද දල වැටුපද කියලා. එතකොට මෙතන සුද්ධ වැටුප කියන්නේ ඒ සේවකයා සත්‍ය වශයෙන්ම තමන්ගේ අතට ලබන මුදල. එතකොට මෙතන දල වැටුප කියන්නේ අර දැන් සේවකයෙක්ව ප්‍රයිවට් ආයතනයකට බදව ගන්නකොට අපි කියන්නේ ආයතනෙන් කියනවානේ මෙච්චරක් අපි වට වේතන දෙනවා. මෙච්චරක් වාට වැටුපක් දෙනවා. අන්න ඒ කියන වැටුප තමයි අන්න ඒක තමයි දල වැටුප කියන්නේ. ඒක තමයි දල වැටුප. හරිද? කියන්නේ දැන් ආපහු ඔන්න කියනවා දල වැටුප කියන්නේ සේවකයාට ආයතනයෙන් දෙනවා කියලා කියන වැටුප. ඒක තමයි මම කිව්වේ මම අර කලින් කිව්වේ. EPF අරමුදලට යවන්න සේවකයාගේ වැටුපෙන් කොටසක් අයින් කරනවා. අන්න ඒ කොටස අයින් කරන්නේ අර සේවකයාට අර ආයතනයෙන් පොරොන්දුනානේ ගාණක් දෙනවා කියලා. අන්නේ දෙනගෙපු ගාණෙන් තමයි අර EPF අරමුදලට යවන කොටස අයින් කරන්නේ. ඒතර ඒ සමස්තෙන් ඒ ආයතනයේ දෙනා කියපු ඒ මුදලින් අර EPF සේවකයා දායකය අයින් කරලා තමයි සේවකයාට ඒ වැටුප දෙන්නේ. කියන්නේ සුද්ධ වැටුප හැදෙන්නේ සේවකයාගේ දල වැටුපෙන් EPF සේවකයා දායකය අයින් කරාට පස්සේ. මම ඒක පොඩක් තව විස්තර කරන්නම්. මෙතනදී සේවකයාට අපි කිව්වනේ හම්බ වෙනවා කියලා කලින් ලක්ෂයක්. එතකොට මේ තමයි ආයතනයෙන් සේවකයාට දෙනවා කියපු කොටස. එතකොට ආයතනයෙන් සේවකයාට දෙනවා කියපු වැටුප තමයි මේ ලක්ෂය. අපි ඒක ලියාගමු මේක දල කියලා. දල වැටුප. හරිද? මේ ලක්ෂය තමයි එතකොට දල වැටුප. එන්නේ ආයතනයෙන් කිව්ව අපි වැට ලක්ෂයක් දෙනවා කියලා. හරිද? හැබැයි මේ ලක්ෂයෙන් තමයි අර ඒ සේවකයා රැකියාවෙන් ඉවත් වෙලා විශ්‍රාම යනකොට වැටුපක් විශ්‍රාම වැටුපක් හම්බෙන්නේ නැහැ නේ. එතකොට එයාට එකපාර ලොකු මුදලක් හම්බෙනවා. මේ මුදලට යන්න ඕනි ඒ ගාන මේ ලක්ෂයෙන් අඩු කරලා තමයි මාසිකව ඒ සේවකයාට දෙන්නේ. එතකොට දැන් ගැළපිල්ලේදී දෙනවා සේවකයා දායකය 110යි. සේවය ආදායකය 15යි. අන්‍යයාගේ යම් කිසි ප්‍රතිශතයක් දීලා එතකොට 10%ක සේවකයා දායකයක් කියලා හිතමු. මේක දාමු සේවකයා දායකය. හරිද?
ඒකට දැන් මේ සේවක දායකය කියන්නේ අර එයාට දෙනවා කියපු වැටුපෙන් අර EPF අරුමුදලට යවන්න අයින් කරන කොටස. ඒ කියන්නේ දැන් සේවකයන්ට හම්බෙනවා කියලා කිව්වනේ ලක්ෂයක්. ඒ වුණාට ලක්ෂෙම යාගේ අතට හම්බෙන්නේ නැහැ. එතනින් 110ක් අයින් කරනවා EPF අරුමුදලට යවන්න. හරිනේ. ඒ කියන්නේ එතකොට දැන් මෙතනදී අපිට හොයාගන්න පුළුවන් මේ සුද්ධ වැටුප 100ට කීයද එතකොට? 100න් 110 ගියාම 90යි. එතකොට මේ තමයි සුද්ධ වැටුප. හරිනේ. එතකොට මේක තමයි මේ 90 තමයි සුද්ධ වැටුප. එතකොට අපි බලමු මේක ගැළපිල්ලට අපි ගන්නට දාන විදිය. මෙතන ගැළපිලි වල දෙනවා දැන් ශේෂ පරීක්ෂමේ තියෙනවානේ වැටුප. දැන් සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඒකේ දීලම තියෙනවා වැටුප ආයතන කියලා වරහන් අස්සේ දීලා සුද්ධ වැටුප සුද්ධ හෝ දල කියලා. ඒ කියන්නේ එතකොට අපිට එතකොට අපෝ අමුතෙන් හොයන්න දෙන්නේ නැහැ මේ තියෙන සුද්ධ වැටුප හෝ දල වැටුප. ඒ කියලාම තියෙනවනේ. එහෙම නැත්තම් සමහර වෙලාවට මෙතන normal තියෙනවා වැටුප් කියලා. වැටුප් කියලා පිටමු 200ක්. හරිද? මේ වැටුප් කියලා මෙතන 200ක් තියෙනවා. එතකොට මේ ශේෂ පරීක්ෂම හරිද? ශේෂ පරීක්ෂමේ තියෙනවා වැටුප් කියලා 200ක්. එතකොට හැබැයි ගැළපිලි වල තියෙනවා වැටුප් හා වේදන වලින් ඒ කියන්නේ ඒතොර එතනින් අදහස් කරන්නේ ශේෂ පරීක්ෂම තියෙන එක. නැත්නම් ඒක විශේෂයෙන් කියනව නැත්තම් හරිද? ගැළපිලි. මෙහෙමයි accounting කියන්නේ කටපාඩම් කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. accounting වල කටපාඩම් කරනවා කියන්නේ මම ගොන් වැඩක්. ඉතින් මේක ගොන් වැඩක්. accounting කියන්නේ අවබෝධයෙන් කරන්න ඕනේ. කියන්නේ අපේ ඔළුවේ තියෙන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියන එක. එතකොට තමයි ඒක මාරු කරලා දුන්නා දැන් accounting paper එකම ස්ට්‍රක්චර් එකක එනවා නම් එන්නේ එකම ප්‍රශ්න නම් ඒවට ඉලක්ක මාරු කරලා නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වුණා නම් කටපාඩම් කරන එක පට්ට ඊසි. හැබැයි accounting paper එන්නේ එහෙම නෙමෙයි. accounting paper මාරු කළේවා නේ උඩට හැටිකරු කරලා. ඒ කියන්නේ accounting හරිම අර හිතා ගන්න බැරි විදිහට වෙන අවස්ථා තියෙනවානේ. ඒතකොට දැන් සමහර අවුරුදු වල එහෙම දැන් මේ අවුරුද්දේ මට ආරංචි වුණා කට්ටිය කියනවා accounting paper අමාරුයි කියලා. එහෙම වෙන්නේ කටපාඩම් කරලා යනකොට. මොකද accounting කියන්නේ කටපාඩම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කටපාඩම් කරොත් ඒක කටපාඩමේ තියෙනකන් හොඳයි. ඒක මොකක් හරි එකක් අමතක වෙච්ච ගමන් ඔක්කොම ටික අංජබදල් වෙලා යනවා. අන්න ඒ හින්දා accounting කියන්නේ කටපාඩම් කරන්න දෙයක් නෙමෙයි. මෙතනදී මම කිව්වේ වැටුප හරිද? වැටුප දැන් මෙතන ගැළපිල්ලේ දැන් ඔයගොල්ලෝ අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ ඒක. ඒ ගැළපිල්ලේ මොකද්ද කියන්නේ කියලා. මෙහෙම අන්න වැටුප අංගිවනේ ශේෂ පරීක්ෂමේ දීලා 200 කියලා. එතකොට අරයා කියනවා වැටුපේ මේ අර සේවකයා සේවදායක අඩු කරලා නැත්තම් හරිද? වැටුපේ එතකොට අපි ඒක තීරණය කරනෝනේ දල වැටුප කියලා. හරිද? ඒ කියන්නේ ශේෂ පරීක්ෂමේ දීලා තියෙන දල වැටුප. වැටුපෙන් අඩු කරන්න කියනවා නම් අර ටික එතකොට ශේෂ පරීක්ෂමේ තියෙන්නේ දල වැටුප. මම උදාහරණයකට කියන්නම් අරගම ගන්න ශේෂ පරීක්ෂමේ 200ක් තියෙනවා. ගැළපිල්ල කියනවා සේවකයා දායකය සියයට 10යි. මොකද ගොඩක් වෙලාවට මත තියාගන්න මේ සේවකයා දායකය කියන එක සේවයා දායකයට වඩා අඩුවෙන් තියෙනවා. කියන්නේ අය මට මත විදිහට දෙකට තුන වගේ දුමද කොහොම හරි සේවකයාගෙන් කපා ගන්න ප්‍රමාණය අඩුයි. සේවකයාගෙන් තමයි වැඩි කොටසක් කපා ගන්න. කොට දැන් සේවකයා දායකය EPF එකේදී මෙතන අපි දෙමු 110 කියලා. 110යි. එතකොට සේවකයා දායකය දැන් මේක ඒකත් මත තියාගන්න. සේවකයා කියනකොට කොහොමද තේරෙන්නේ එතන වැඩ කරන එක.
සේවයා කියන්නේ ව්‍යාපාරය කියන්නේ අයිතිකාරයක්. දැන් අපි කවුන්ටින් එක කරන්නේ එතකොට අපි දකින්න ඕනේ සේවයා දායකය කියන එක අපේ එකයි. එතකොට අපෙන් තමයි ඒක කැපෙන්නේ. හරිද? අන්න එහෙම ඔළුවේ අදහස තියාගන්න. සේවයා හරිද? දායකයේ 15%යි. මෙන්න මෙහෙම තමයි එන්නේ. එතකොට සේවකයාගේ දායකය 10%යි, සේවයාගේ දායකය 15%යි. එතකොට මෙන්න මේක මේ උඩ තියෙන සේවයා දායකය ඒක ඇවිල්ලා අපි අර දල වැටුපෙන් අයින් කරන්න ඕනේ. එතකොට තමයි සුද්ධ වැටුප එන්නේ. හරිද? එතකොට ශේෂ පිරික්සුමේ දීලා තිබ්බොත් දල වැටුප මෙතනදී අපි ආදායම් ප්‍රකාශයට දානකොට එතන වැටුප දාන්නේ සේවකයාගේ සුද්ධ වැටුප. හරිද? සුද්ධ වැටුප තමයි ශේෂ පිරික්සුමට දාන්නේ. ඒ දාන්නේ මෙන්න මේ 10 මේ ඒක දීලා තියෙන percentage එක අයින් කරලා. හරිද? දැන් මෙතන මම කලින් ගත්තේ 200යි. 200න් 10% අඩු කරාම 180. එතකොට ඔයා ආදායම් ප්‍රකාශයේ වියදම් වලට දාන්න ඕනේ වැටුප් කියලා 180යි. එතකොට 200 එහෙම දාන්නේ නැහැ එතන. හරිද? එතකොට මේ අර ඒ 20 වෙච්ච දෙයක් තියෙන බෑ. ඒ 20 කොහෙටද ගියේ දැන්? ශේෂ පිරික්සුමේ බැලන්ස් කරලා දීලා තියෙන එක. දැන් අර පැත්තේ ඒක 200ක් තිබිලා අපි මෙතනට 180ක් දැම්මහම අන්තිම වෙද්දී මේක බැලන්ස් වෙන්නේ නැති වෙනවා. ඇයි? අපි 200 තියෙන එකට 180 දැම්මා. ඉතුරු 20 වෙච්ච දෙයක් නැහැ. ඒ 20ත් අපි කොහෙට හරි දාන්න එපා. හැබැයි ඒක අහන ගිහලා කොහෙට හරි දාලා හරියන්නේ නැහැ. ඒක මොකක් හම් වෙන්නේ? එතකොට මේ සේවකයා දායකය කියන එක මම ඉස්සරහට කියන්න. මේ පේපර් එකත් එක්ක මම අරන් කියන්න. මෙතනදී ඕගොල්ලෝ සේවකයා දායකය සහ ඒ එතනින් 20 තියෙනවානේ. ඒකයි. එතකොට දල වැටු මත කියන්නේ මේවා ගන්න දල වැටුපෙන්. හොඳයි සුද්ධ වැටුපෙන් එහෙම මේවා ගන්නෑ. ඊට මං කිව්වේ මොකද? දල වැටුපෙන් සේවකයා දායකය අයින් කරලා තමයි සුද්ධ වැටුප ගන්න. එතකොට සුද්ධ වැටුපෙන් ආපහු 100% අඩු කරන්න යන්න එපා වුන්. එතකොට සේවකයා දායකේ මේ කියන්නේ සුද්ධ දල වැටුපෙන් සේවකයා දායකය ගන්නවා. ඊට පස්සේ ඒ වගේම සේවයා දායකයක් ගන්න දල වැටුපෙන්. එතකොට මේ තියෙන 115 ඒක ගන්නෙත් දල වැටුපෙන්. හරිද? එතකොට දැන් අපි මේක ගමු මේ අගැන්ටින් ගමු බලන්න. සේවකයා දායකයට 200න් 110 කියන්නේ මෙතන සේවකයා දායකයේ 20යි. එතකොට 200න් 115 කියන්නේ සේවයා දායකයේ 30යි. හරිද? එතකොට දැන් අපි මේ 20 අයින් කරේ දල වැටුපෙන්. ඒකෙන් දල වැටුපෙන් අයින් කළා ඒ එතන සුද්ධ වැටුප දානවා වියදම් වල වැටුප භාගය එතන කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ 20 සහ මේ 30. පොඩේ මේ 30 මොකද්ද එතකොට? මේ 30 ඇවිල්ලා සේවයා දායකය කියන්නේ අපි යවන්න ඕනේ EPF අරමුදලට මේ සේවකයා වෙනුවෙන්. ඒතර මේක අපේ වියදමක්. මේ සේවයා දායකය කියන එක ව්‍යාපාරයට වියදමක්. හරිද? ඒ කියන්නේ ආයි මේක දැන් ඇවිල්ලා අපි සේවකයා දායකයේ වගේම සේවයා දායකය කියන දෙකම අපි යවන්න ඕනේ EPF අරමුදලට. මෙතනදී මම කලින් කිව්වා ඔයාලා මේකේ උඩ දල වැටුප දුන්නාම මේම දල වැටුපෙන් මේම අදාළ percentage එක අඩු කරලා සේවකයා දායක අඩු කරලා සුද්ධ වැටුප ගන්න පුළුවන්. ඒ වගේම දල වැටුපෙන් 100ට මේ දීලා තියෙන සේවයාගේ දායකයේ බලලා එතනින් ඔයාලට ආයතනයේ වියදම හොයාගන්නත් පුළුවන්. එතකොට මේ මං කියවනේ අර 200න් 20ක් අඩු කරලා 120 දානවා අපි 200න් 20ක් අඩු කරලා 180 දානවා අපි ආදායම් ප්‍රකාශ වියදම් වලට. ඊට පස්සේ මං කියවනේ සේවය ආදායකය කියන එක ආයතනයේ වියදමක් ඒක. එන ආයතනයේ ඒක සේවකයා වෙනුවෙන් දරන්න වෙන වියදමක්. අපි සේවය ආදායකය සලකන්නේ වියදමක් විදියට. එතකොට දැන් ශේෂ පරීක්ෂමේ දෙනවනේ ඒක ගන්නවනේ වැටුප දෙනවා අගේ දෙනවා අරට තියෙනවා යගේ. එතකොට කොහමරි අවසානයේදී මුල්‍ය දත්ත ප්‍රකාශයේ බැලන්ස් වෙන්නේ දෙපැත්තකට වැටෙන්නේ බෑ.
එතකොට සේවකයා දායකෙන් අර 20 අඩු කරන එක. එතකොට 200න් 20 කඩවල 180 දානවා අපි ආදායම් ප්‍රකාශයේ වියදම් වලට වැටුප් කියලා 180 දානවා. එතකොට 20ට වෙන දෙයක් නැහැ. ඒක කොට පැත්තේ තියාගන්න හරි. ඊට පස්සේ මේ සේවය දායකයේ මේ 30 ඒකත් අපි වියදමක් විදිහට දානවා. ආදායම් ප්‍රකාශයේ වියදමට දානවා. EPF වියදම් කියලා 30. එතකොට අර කලින් 20යි 30 මේ 30යි. එතකොට කීයද? 50යි. අනේ 50 අපි දානවා වගකීම් වලට. ජංගම වගකීම් වලට දානවා. මෙන්න මේ 30යි 20යි එකතු ඒ 50 ජංගම වගකීම් වලට දානවා උපජිත EPF කියලා. ඒ මොකද්ද වෙන්නේ කියන්නේ? මේක අපි යවන්න ඕනිය අරමුදලට. දැන් සේවකයා ඇවිල්ලා එයාගේ එකකින් අඩු කරගෙන එයා ගිහින් දෙන්නේ නැහැ ඒ අරමුදලට. ඒක කරන්නේ තනිකරම මේ ආයතනය. يعني අපි දැන් මේ ගිණුම මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ආදන මේ ආයතනෙන් තමයි මේ EPF එක දාන්නේ ඒ අරමුදලට. ඒක සේවකයා මැදිහත් වෙලා එයා කොළඹ ගිහිල්ලා එහෙම දාන්නේ නැහැ. ඊට ආයතනෙන් තමයි ඒක දාන්නේ. එතකොට මොකද කරන්නේ? ආයතනය දලයටුප හරි දලයටුප අපි කියනවා මෙච්චර දෙනවා කියලා. හැබැයි අනේ දලයටුපෙන් 20ක් අඩු කරලා එයාගේ 20යි ආයතනෙ උද්දාන 20යි ඒ දෙකම දානවා ඒ සේවක වෙනුවෙන් EPF අරමුදලට. කියන්නේ ඒක දාන්න ඕනේ. කියන්නේ ඒක අපි දෙන්න ඕනේ. කියන්නේ ආයතන විසින් ඒක දෙන්න ඕනේ. කියන්නේ ඒක වගකීමක්. වගකීමක් විදිහට තමයි එකක් සලකන්නේ. එතකොට මෙතනදී අන්න මම ගැළපිල්ල වෙන සම්පූර්ණ විදිහ කියනවා. අතන ශේෂ පරීක්ෂමේ තියෙන 200 එහෙම ඒකෙන් ඒ දල වැටුප. ඒක හැම වෙලෙම දල වැටුප වෙන්නේ නැහැ. මොකද ඒක මේ ගැළපිල්ලට සහ ශේෂ පරීක්ෂමට අනුව වෙනස් වෙනවා. ඒකේ කියලා තියෙන විදිහට අපි මේක හිතලා කරන්න ඕනි. දැන් සාමාන්‍ය විදිහට වැටුප කියලා ශේෂ පරීක්ෂමේ දීලා මෙහෙම තියෙනකොට සේවකයා දායකයේ 10යි සේවකයා දායකයේ 15. හරි. එතකොට මුලින්ම කරන්නේ සේවකයා දායකයේ බලනවා 10%යි. එතකොට අර 200න් ශේෂ පරීක්ෂමේ තිබ්බ 200න් 10%ක් අඩු කරලා කියන්නේ 180යි. එතකොට ඒක 180 මුලින්ම දානවා වැටුප් ආවේතන. හරි. තියෙන නම දාලා වැටුප් 180යි. හරිද? ඊට පස්සේ 20 ඔළුවේ තියාගන්න. ඊට පස්සේ බලනවා සේවය දායකයන් 115යි. එතකොට 200න් 115 කියන්නේ 30යි. අන්න ඒක අපේ වියදම. අරක අපි වියදම් විදිහට ගන්නෑ. අපේ වියදමක් නෙමෙයි ඒක. හරි. එතකොට මේක අර සේවය දායකයේ වියදමක්. එතකොට මේ 30 දානවා ආදායම් ප්‍රකාශයේ ආදායමට මේ වියදම් වලට දානවා සේවය දායකයේ මේ 30 අපි ඒකට දාන්නේ EPF වියදම් කියලා. එතකොට මොකක්ද වෙන්නේ? ආදායම් ප්‍රකාශයේ වියදම් වලට වැටුප් හා වේතන කියලා දානවා මේ සේවක දායකයේ අඩු කරලා එන වැටුප සුද්ධ වැටුප. එතකොට ඒක දානවා 180යි. හරිද? අර 20 පොඩක් ඔලුවේ තියාගන්න. මෙතන සේවය දායකයේ මේ 115 අර දල වැටුපෙන් බලන්නේ. හරිද? 200 දල වැටුප සුද්ධ වැටුප 180 ඒක හරියි. එතකොට දල වැටුපෙන් තමයි මේ 115 බලන්නේ. එතකොට 200 115 30යි කලින් කිව්වනේ. 30 අපේ වියදම. හරිද? ඒ වියදම ඒක අපි දානවා ආදායම් ප්‍රකාශ වියදමට දානවා EPF වියදම් කියලා 30. හරිද? එතකොට ඊට පස්සේ මේ සේවකයා දායකගේ 20 තියෙනවනේ. අර අපි කියාගත්ත එක. ඊට පස්සේ මේ ඒ 20යි මේ 30යි මේ එතකොට 50යිනේ. අනේ 50ම අපි ගිහින් දෙන්න බෑ EPF අරමුදලට. එතකොට මෙන්න මේ 30යි 20යි ඒ දෙකම එකතුව 50 අපි ජංගම වගකීමක් විදිහට තමයි මේක සලකන්නේ. හරිද? එතකොට මේක දාන්න මේ 50 දාන්න ඕනි ජංගම වගකීම් වලට. ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වලට දානවා EPF නෙමෙයි උපජිත EPF 50යි. හරිද? එතකොට අන්න එහෙම තමයි EPF ගැලපිල්ල කරන්නේ. ඊට පස්සේ ඊළඟට කියනවා අපි මේක තේරුම් නැත්නම් අපි තව උදාහරණයක් බලමු. හරිද? එතකොට ඔන්න දැන් හිතන්න මන් ටිකක් ලේසි එකක් ගත්තේ 200. එතකොට ගන්න බෙදෙනවනේ. ඊට පස්සේ අපි බලමු සේවකයා දායකය අපි හිතමු 100ට නෑ. හරිද? ඔන්න සුද්ධ වැටුප. සුද්ධ වැටුප ගත්තොත් 90යි කියලා. ඒක 90 අරමයි. එතකොට
අවන්නේ එතකොට සරලව හිතන්න සරල එකකින් හිතලා ඕගොල්ලෝ තාර්කිකව හිතලා ඒලාට දැන් අපි කවුන්ටින් කරන්න කැල්කියුලේටර් එක දෙනවනේ ඒලාට මේක කර කර ඉන්න මේ දින ගානක් ටක් ගාලා කරලා දාත හැකියි. මම මේ දැන් සරල ගණක් කියන්න. හරි සුද්ධයට පොන්න මේ ශේෂ පිරික්සුමේ වැටුප්භාවේතන කියලා ලියලා එතන වරහන් අස්සේ දින සුද්ධ කියලා. හරි සුද්ධ කියලා කියනකොට ඒ කියන්නේ සුද්ධට. ඒ කියන්නේ එයාගේ අර සේවකයා ආදායගේ අඩු කරාට පස්සේ තියෙන ගාන තමයි සුද්ධට කියලා තියෙන්නේ. හරි. ඒකට ඒකට අපි ගමු 90. ඔන්න සුද්ධ ඇටුක 90යි. හරිනේ. සුද්ධ ඇටුක 90යි. එතකොට දැන් මෙතනදී දෙන්න පුළුවන් සේවකයා දායකයා සේවක දායකයා 110 මම අර කලින් ගන්න මේ ගත්තේ මේක ඉතින් වෙනස් වෙනවා හරි සමහර පේපර් වල එක එක ගණන් දෙන්න පුළුවන් يعني 110 කොහොමද සේවකයාගේ දායකයා අඩුයි සේවකයාගේ දායකයට වඩා හරිද ඒ කියන්නේ සේවකයා දායකයා 10 නම් සේවකයා 10 සේවකයා දායකයා ඊට වඩා වැඩි ගණනක් තියෙනවා සේවකයා දායකයා 5යි නම් සේවකයා දායකයා 5ට වඩා වැඩි ගණනක් තියෙනවා මොකද එහෙම තමයි ඒ සාමාන්‍යයෙන් වෙන්නේ ඒකට දැන් මෙතන සේවකයා දායකයා 10යි ඊපස්සේ සේවකයා දායකයා ඒකත් ගමු 15 සේවකයා හරිද මෙතනදී දැන් මේ දීලා තියෙන සුද්ධ අටුව මොනවද මේ සුද්ධ අටුවේ දැන් මේ දීලා තියෙන්නේ සුද්ධ අටුව මෙතනදී අපි හොයා ගන්න ඕනි දල අටුව මොකද සේවකයා දායකයා සේව්‍යා දායකයා හොයන්නේ දල අටුව වෙන්නේ එතකොට මේ සේව්‍යා දායකයා හොයා ගන්න අපි මෙතනදී සුද්ධ අටුවෙන් දල අටුව හොයා ගන්න වෙනවා මේක දල අටුවක් කරන්න වෙනවා ඒකට මෙතනදී මේ සුද්ධ අටුව අපි දල අටුව කරන්න ඕනේ. එතකොට එහෙම කරන්නේ අපිට ඒක උපයෝගී වෙන්නේ මෙන්න මේ සේවකයා දායකයා. මේ සුද්ධ අටුව තියෙන්නේ සේවකයා දායකයා අඩු කරලානේ. ඒක අඩු කරලා තියෙන. එතකොට මේ ගාන දැන් ඒ අඩු කරපු ගාන හොයාගෙන ඒක එකතු කරාම අන්න අපිට හොයාගන්න පුළුවන් දල අටුව. හරිද? එතකොට දැන් මෙතනදී දැන් සරල ගානක් තියෙන්නේ. එතනදී දැන් 90 කියන්නේ 110ක් අඩු කරාට පස්සේ. එතකොට මේක ගන්න පුළුවන්. මෙන්න මේ දීලා තියෙන ගාන 90ෙන් බෙදලා 100ෙන් ගුණ කරාම දල වැටුප ගන්න පුළුවන්. ඒක ඉතින් ගණන් දන්නවා නම් ඒක කියන්නේ ගණන් 100තිනේ. මොකද කොහොමස් කරන්නේ නේ ගණන් පුළුවන් අයනේ. එතකොට මේ මෙන්න මෙතන එන ගාන දැන් අපි මේක 90 නෙමෙයි. එතන වෙන ගානක් තිබ්බොත් 90 ලේසිය ගන්න. එතන තියෙනවා වෙන ගානක්. එතකොට එතනදී අපි දැම්මොත් 80 දැම්මොත් හරි. දශම ගානක් එයි කරන්න දෙන්නේ නැහැ. ඔන්න සුද්ධ වලට තියෙනවා 80යි කියලා. හරිද? එතන මොකද්ද කරන්නේ? ඔන්න සේවකයා දායකයේ 10%යි. සේවකයා දායකයේ 10යි. එතන මොකද්ද කරන්නේ? මේ 80 90ෙන් බෙදලා 100ෙන් ගුණ කරන්න ඕන. කොහොමද ඒ ගත්තේ? දැන් අපිට සේවකයා දායකයේ ගන්නේ සමස්ත වැටුපෙන් ඒ දීලා තියෙන ප්‍රතිශතය අඩු කරලා. කියන්නේ සමස්ත දල වැටුප 100යි නම් ඒකෙන් 10ක් අඩු කරලා තමයි මේ සුද්ධ වැටුප හදාගත්තේ. එතකොට අන්න ඒ වගේ මෙතනදී සේවකයා දැන් මෙතන අපි හිතමු මෙන්න මේ සේවකයා දායකයේ 8 තිබ්බොත් එහෙම. දැන් මෙතන 10 නෙමෙයි තියෙන්නේ. 8. න සේවකයා දායක 108යි. එතකොට කොහොමද කරන්නේ? මෙදින 100නේ. 100ට නම් 8යි. එතකොට දල වැටුප 100 නම් සේවකයා දායක 8යි. අන්න එහෙමයි ගන්න. හරිද? ඒකෝ දැන් මෙහෙම ගත්තොත් අන්න බලමු මෙතන මම කැලේ කොට ඕපන් කරගන්නකො. බලමු එතනදී 80ෙන් ඉතින් 8නේ 100ෙන් 8ක් අඩු කරාම කීයද 92යිනේ. එතකොට මේක බෙදන්න ඕනේ
80 බෙදන්න ඕනේ 92කින්. බෙදීම 92 3 කිරීම 100. හරිනේ. ඔන්න ඕක තමයි එතකොට මේ දල වැටුප වෙන්නේ. කොහොමද මම කරන් තියෙන්නේ? මෙතන 100ට නම් 8යි. එතකොට සේවකයා දායකය 100ට නම් 8යි. කියන්නේ දල වැටුප 100 නම් සේවකයා දායකය 8යි. හරිනේ. ඒක පුළුවන් නේ. එතකොට හරි. එහෙනම් මේක මෙතනින් වෙනස් කරලා ගමු. මෙතනින් ඔන්න ඒක මම පැහැදිලි කරනවා. එතන දාමු 100. සුද්ධ වැටුප සුද්ධ වැටුප නෙමෙයි. ඉතින් කට මේව ගත්තොත් සුද්ධ වැටුප දාමු 100 කියලා. ඊට මෙතන තියෙන්නේ 100ට අඩු කරලා පස්සේ දාන්න. ආයෙත් ගමු මේ එතකොට 100 බෙදීම 92 මේ 92 ගත්තේ කොහමද 100න් 8ක් අඩු කරලා හොඳේ මෙන්න මේ එතන 100න් 8ක් අඩු කරලා තමයි මේ 92 ගත්තේ හරි 100 බෙදීම 92 ගුණ කිරීම 100 එතන කීයද මෙන්න මේක ගන්න දැන් මේක ගත්තොත් මම කලින් කිව්වේ කීයද එතන දාමු 90 එතන දාමු 10 ලේසි විදිහට හරි ලේසි විදිහට ගන්නේ නෑ සුද්ධට ඔබ දීලා දිනවා 9යි කියලා ඒතර පහල ගැළපිලා දිනවා සේවකයාගේ වැටුප 10යි කියලා සේවකයාගේ 10ගේ 10යි කියලා එතකොට අපිට පුළුවන් මෙතනදී මේ සුද්ධටමනේ තියෙන්නේ එතකොට ඒක හොයා ගන්නවා දාලා වැටුප හොයා ගන්නවා 90 බෙදීම 90 ගුණ කිරීම 100. ඒකට කොහොමද මෙතන දාලා වැටුප වෙන්නේ 100යි. මේක ඔයාලා දීලා තියෙන පේපරේ 90 ඒ ගැලපිල්ල 90 ඒක කොටක් වෙනස් වෙනවා. මම මේ සරල ගණනක් මෙතන අරන් තියෙන්නේ. ඒකට කොහොම හරි අවසානට අපි දැන් මෙතනදී ගන්නවා මෙතන දල වැටුප අපි ගමු මෙතන එතකොට එන්නේ 100. ඒක ඉතින් තේරෙනවනේ මෙතන අමුතුවෙන් මෙතන පම්පුරි ගන්න ඕනේ නැහැ. මෙතන දල වැටුප එන්නේ 100. සේවකයාගේ 10ගේ 10යි. දැන් කොහොමද තින්නේ 15. හරිනේ. එතකොට මේ තියෙන දල වැටුප. මෙන්න මෙතන මේ තියෙන්නේ දල වැටුප. ඔන්න දල වැටුප. ඒවනේ සුද්ධටම නෑ හරිද? මේ තියෙන දල වැටුප. මේකෙන් තමයි 115 බලලා සේවය දායකෙන් හොයාගන්න. හරිද? ඊට පස්සේ මෙතන ඔන්න දැන් මම කියනවා ඊළඟට මේක ඔන්න ශේෂ පිරික්සමේ තිබ්බේ 90 ඒක හරි. අපි දැන් දලයට හොයාගත්තා. අපි දැන් තොරතුරු ටික ලියා ගමු. සුද්ධ වැටුප සමානයි 90යි. හරිද? දල වැටුප 100යි. ඊට පස්සේ අපි ඊළඟ හොයාගත්තේ සේවකයා දායකය. එතනදී අපි ඒක පටක් ගමු. සේවකයා දෙකම එක බලමු. සේවයා තැඹිලි පාටින් තියෙන්නේ සේවකයා හොඳයි මම මත කියන්නේ සේවකයා. ඒතකොට 10යිනේ. ඒතකොට සේවකයා දායකගේ මෙතනදී 10යි. ඊට පස්සේ අපි රතු පාටින් දානවා 100 අකුරක්. සේවයා දායකය 115. 115 නෙමෙයි අදන අගය 15යි. ඔන්න දැන් මේ ටික දාන විදිහ බලමු. දැනදී සුද්ධ වැටුප තමයි ආදායම් ප්‍රකාශයේ වැටුප් හා වේතන කියලා වියදමට දාන්නේ. ආදායම් ප්‍රකාශයේ
වැටුප් වේතන. පොඩක් කෙටි කරලා තියෙන්නේ. හරිද? තර මේ සුද්ධටම තමයි ආදායම් ප්‍රකාශයේ වැටුප් වේතන කියලා වියදමක් විදිහට දාන්නේ. ඊපස්සේ මේ දල ලාභය අපි කොහෙටවත් දාන්නේ නැහැ. මේ සේවකයා දායකයයි සේවයා දායකයයි. මෙන්න මේ දෙක. මේ දෙකෙන් ආපහු අපි ආදායම් ප්‍රකාශයට දානවා මෙන්න මේ සේවයා දායකය. සේවයා කියන්නේ කවුද? අපි. කියන්නේ ව්‍යාපාර ආයතනය. ඒකේ මෙන්න මේ පහළ අපි දානවා ඒකත් ආදායම් ප්‍රකාශයමයි. නමුත් ඒක දාන්නේ EPF වියදම් කියලා. හරිද? EPF වියදම්. ඊට පස්සේ මෙන්න මේ දෙකේම එකතුව අපි දානවා කොහෙටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උපජිත EPF වලට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වල වගකීම් වල දානවා උපජිත EPF. තේරුණාද? මෙතනදී ඔන්න මම ආපහු සාරාංශයක් විදිහට කියනවා. ශීර්ෂරික්ෂමේ දීලා තියෙන්නේ දල වැටුපන. ඒතකොට දල වැටුපෙන් ඔයා ආදායම් ප්‍රකාශයේ වැටුප් හා වෙතන වලට දාන්න ඕනි. දල වැටුපෙන් සේවකයා දායකයා අඩු කරාට පස්සේන අගය. ඊට පස්සේ එතනින් ඒතර සේවකයාගේ දායකයයි සේවයාගේ දායකයයි එකතුව දානවා. හරි පොඩ්ඩක් පිළිලියන. දලලාභෙන් සේවකයා දායකයා අඩු කරලා ආදායම් ප්‍රකාශයේ වැටුප් හා වෙතන වලට දානවා. මේ මෙතන සුද්ධ වැටුප්. හරිද? ඊට පස්සේ එතන දලලාභෙන් සේවයාගේ වැටුප මේ සේවයාගේ දායකයා හොයාගෙන ඒක දානවා EPF වියදමට. හරිද? EPF වියදම. ඊට පස්සේ සේවකයාගේ දායකයයි සේවකයාගේ දායකයයි දෙකම එකතු කරලා දානවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උපජිත වියදම්. උපජිත EPF වලට. කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වල උපජිත EPF වලට. ඔන්න තමයි සරල සිද්ධිය. සරල කියන්නේ. මේක ඉතින් අර ඒන අවස්ථාවන් ඔයාලා හිතා ගන්න ඕනි. මේක ඉතාම සරල දෙයක්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් හරි දෙකින් යනවා කියලා. මේක ඇත්තට වෙනස් එකක්. කියන්නේ මම කලින් IT සම්බන්ධ දේවල් තමයි දැම්මේ. මේ accounting එකක් දැම්මේ අද. මේකේ දැන් මාත් තාම එලෙව කරන්නේ. මගේ ගුරුතුමාගේ link මේ YouTube channel එකක් තියෙනවා. මම ඒක දාන්න අපේ දමිත් සර්ගේ. දමිත් සර්ගේ group එකේ සදාලා තිබ්බා MCQ 1000ක් ලොකු මේකේ. ලොකු වැඩසටහනක් ඒක. ඕලන්ට ගිහින් බලන්න පුළුවන්. මම මේ කරේ පොඩි කොටසක්. එතකොට මෙතන මම හිතනවා ඔයාලට මේ මම කියපු එක තේරෙන්නේ නැති කියලා. මේක අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම පළවෙනි වතාවට කරන්නේ accounting එක. මම කලින් IT එක කරේ. accounting එකක් කරන පළවෙනි වතාව. මෙතන අඩුපාඩු තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න. මේ මම ඊළඟ වීඩියෝ එකේදී ටික හදා ගන්නවා. ඊපස්සේ එහෙනම් අද නවත්තනවා. මේක තව ගැටලු තිබ්බොත් සහ ඔයගලන්ට අමාරු කොටස් තිබ්බොත් කියන්න. මම වීඩියෝ එකක් කරන්න බලන්න. දැන් අඩුපාඩු ඇති. ඒක මොකද මේ පළවෙනි වතාවට මේ accounting වීඩියෝ එකක් කරන්නේ. මේ ටික තේරුණා නම් එච්චරයි. එහෙනම් අද සමගන්න.